ආයිබෝන් අද අපි කතා කරන්න යන්නේ අපේ ආහාර වේලෙත් ඒ වගේම අපේ ශරීරයේ පැවැත්මටත් නැතුවම බැරි දෙයක් ගැන. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්. අපි බලමු මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද කියලා. හරි, අපි බලමු අද පාඩමේදී මොනවද ඉගෙන ගන්න කියලා. මුලින්ම හැඳින්වීමකින් පටන් අරගෙන ඊට පස්සේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ගැන කතා කරලා අවසානයේට කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම ගැන ඉගෙන ගමු. හොඳයි. එහෙනම් අපි අපේ පළවෙනි කොටසට යමු. ඇත්තටම මොනවද මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ? ඒවා හැදිලා තියෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ඔයාලා මේ රූප සටහන දිහා බැලුවොත් පෙනෙයි අපේ මිනිස් ශරීරයේ හැදිලා තියෙන ප්‍රධානම රසායනික මූලද්‍රව්‍ය ටික. බලන්න, ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් තමයි වැඩිපුරම තියෙන්නේ. ඔන්න එතකොට අර අපි කලින් දැකපු මූලද්‍රව්‍ය වලින් තුනක්, ඒ කියන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා තමයි කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ. මෙතන තියෙන හරිම විශේෂ දෙයක් තමයි හයිඩ්‍රජන් පරමාණු ගාන ඔක්සිජන් පරමාණු ගාන වගේ දෙගුණයක් වීම. හරියට වතුර, ඒ කියන්නේ H2O වල වගේමයි. මේ තියන්නේ කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය. මේකෙන් සරලවම පෙන්වන්නේ අර මූලද්‍රව්‍ය තුනේ එකට බැඳිලා තියෙන විදිය තමයි. හරි. දැන් අපි යමු කාබෝහයිඩ්‍රේට් වල සරලම මූලිකම එකකට. අපි මේවට කියන්නම් මොනොසැකරයිඩ් කියලා. ඔයාලා මේව සරල සීනි කියලාත් අහලා ඇති. ප්‍රධාන වශයෙන් මොනොසැකරයිඩ් වර්ග තුනක් ගැන අපි කතා කරනවා. පළවෙනි එක ග්ලූකෝස්. මේක තමයි අපේ ලේ වල තියෙන ප්‍රධානම සීනි වර්ගය. ඉදුණු පළතුරු වල, මී පැණි වල යම තියෙනවා. ඊළඟට ෆ්‍රක්ටෝස්. මේක පණයි තියෙන පැණි රසම සීනි වර්ගය. පළතුරු එළවලු වල මේවා බහුලයි. තුන්වෙනි එක තමයි ගැලක්ටෝස්. මේක නම් වැඩිපුරම තියෙන්නේ කිරි ආශ්‍රිත ආහාරවල. හොඳයි. එතකොට මේ වගේ සරල සීනි අණු දෙකක් එකට බැඳුනම මොකද්ද වෙන්නේ? අන්න එතකොට තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඩයි කියන්නේ දෙක කියන එකනේ. ඉතින් ද්විත්ව සීනි කියලාත් කියනවා. බලන්න මේ ප්‍රතික්‍රියාව දිහා. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙනකොට ඒත් එක්කම ජල අණුවක් එළියට යනවා. ඒක තමයි මේ සරලවම පෙන්වලා තියෙන්නේ. අපි එදිනෙදා පාවිච්චි කරන සීනි වර්ග කීපයක්ම මේ ඩයිසැකරයිඩ් තමයි. බලන්නකෝ. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් හැදෙනවා. මේවා පැලවෙන ධාන්‍යවල තියෙනවා. අපි ගෙදර පාවිච්චි කරන සීනි, ඒ කියන්නේ සුක්‍රෝස් හැදෙන්නේ ෆ්‍රක්ටෝස් අණුවකුයි ග්ලූකෝස් අණුවකුයි එකතු වෙලා. කිරිවල තියෙන සීනි, ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා. හරි. අපි දැක්ක සරල සීනි එකකට මොනොසැකරයිඩ් කිව්වා. දෙකක් එකතු වුණාම ඩයිසැකරයිඩ් වුණා. එහෙනම් හිතන්නකෝ මේ වගේ මොනොසැකරයිඩ් 100 ගාණක් 1000 ගාණක් එකට බැඳිලා හැදෙන විශාල සංකීර්ණ දාමවලට අපි මොකද්ද කියන්නේ? ආන්නේවට තමයි පොලිසැකරයිඩ් කියන්නේ. පොලිසැකරයිඩ් වලටත් අපිට වැදගත් වෙන ප්‍රධාන උදාහරණ තුනක් තියෙනවා. එකක් තමයි සෙලියුලෝස්. මේවා ශාක සෛල බිත්තිවල තියෙන්නේ. ශාකවලට ශක්තිමත් ව්‍යුහයක් දෙන්නේ මේවා. ඊළඟට පිෂ්ඨය. අල, බතල, ධාන්‍ය වගේ දේවල් වල තියෙන්නේ. ශාක තමන්ගේ ආහාර ගබඩා කරගන්නේ පිෂ්ඨයේ විදියට. තුන්වෙනි එක ග්ලයිකොජන්. මේක තමයි සත්තුන්ගේ ශරීරයේ විශේෂයෙන්ම අක්මාවේ සහ පේශිවල ශක්තිය ගබඩා කරගන්නා ප්‍රධාන ක්‍රමය. ඉතින් අපි මේ කතා කරපු මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් මේ හැමදේම ජීවීන්ට මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? අපි බලමු ඒ ගැන. කාබෝහයිඩ්‍රේට් වල තියෙන වැදගත්ම දේ තමයි එය අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ප්‍රධානම ප්‍රභවය වීම. ඒ වගේම ශාකවල ආහාර ගබඩා කරලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් විදිහටයි. ඊට අමතරව ශාක සෛලවල ව්‍යුහය හදන්නත් මේවා උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ජාන තුරුතුරු තියෙන නියුක්ලෙයික් අම්ලවලත් මේවා අත්‍යවශ්‍ය සංඝටකයක්. හොඳයි. එහෙනම් අද ඉගෙන ගත්ත දේවල් මතකද කියලා බලන්න පොඩි ප්‍රශ්නයක්. කියන්න බලන්න, ශාකවලට ශක්තිය සහ ඒ වගේ ශක්තිමත් ව්‍යුහය ලබා දෙන්නේ මොන කාබෝහයිඩ්‍රේට් වර්ගයේද? ඉතින් 10 වසරේ ඉගෙන ගන්න ඔයාලා කාබෝහයිඩ්‍රේට් පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. නැවතත් අපි මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. අපේ ටීචර් තුෂාරි channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.